අනේ මගේ දරුවට තාත්තා කෙනෙක් කොහෙන් ගෙනත් දෙන්නද? දවස් 3කින් නිවාඩු වෙනවා කියලාත් කිව්වනේ. ඔහොම ගෙදර එනවා කිව්වේ නැහනේ. යයි කියමින් මාදුරෝය හෙලිකොප්ටර් අනතුරින් මිය ගිය විශේෂ බලකාය සැරයන් තුසිත වර්ණ මහතාගේ නිසල දේහය බලංගොඩ නිවසට ඊයේ රැගෙන අවස්ථාවේදී සයමස් ගැබෙන බිරිය විලාප දෙමින් හඬා වැළපුණාය. මාදුරෝය හෙලිකොප්ටර් අනතුරින් මිය ගිය 6 දෙනා අතර බලංගොඩ ගුරුබෑවිල ප්‍රදේශයේ පදිංචිව සිටි විශේෂ බලකාය තුසිත වර්ණ මහතාද මෙලෙස මිය ගියේය. තුසිත වර්ණ මහතා 2008 වසරේ විශේෂ බලකා පාඨමාලා අංක 38 යටතේ විශේෂ බලකා හමුදා සේවයට බැඳී ඇත. ඒ මහතා මාදුරෝයේ විශේෂ බලකා පුහුණු කඳවුරේ උපදේශකවරයෙකු ලෙස සේවය කරමින් සිටියදී මේ හෙලිකොප්ටර් අනතුරින් ඉකුද්දා ඛේදනීය ලෙස මිය ගියේය. එදින පැවති විසිරයාමේ පුහුණු පෙළපාලියේදී විසිර යන සෙබළුන් වෙත නිල ලාංඡන පිළිගැන්වීමේ රාජකාරියේ ඒ මහතා නිරත වී සිටි බව සහෝදර නිලධාරීහු පවසති. මේ අතර ඒ මහතා දක්ෂ උපදේශකවරයෙකු බවද ඔහු වැඩිදුරටත් කීහ. සැරයන් තුසිත වර්ණ මහතා වසර 17ක කාලයක් විශේෂ බලකායේ රාජකාරී කර ඇති අතර තවත් වසර 3කින් විශ්‍රාම යාමට නියමිතව සිට ඇත. මීට වසර 1කමාරකට පෙර මාතර ප්‍රදේශයේ ගුරුවරියක සමග විවාහ වී ඇති අතර ඇය මේ වන විට සයමස් ගැබණියකි. තම ආදරණීය සැමියා මෙලෙස හැරයාම ගැන හැඬු කඳුලින් අදහස් දැක්වූ බිරිය මෙසේද පැවසුවාය. අපි විවාහ වෙලා දැනට වසර 1කමාරක් විතර වෙනවා. මගේ ගම මාතර. මම මාතර ප්‍රදේශයේ පාසලක සේවය කරනවා. මේ අනතුරු වූ දිනේ උදේ 7:40ට විතර මහත්තයා මට කෝල් එකක් අරන් පරිස්සමට ඉස්කෝලේට යන්න කියලා කිව්වා. තව දවස් 3කින් මම නිවාඩු වෙනවා. ඉවසගෙන ඉන්න. අපි බලංගොඩ ගෙදරටත් ගිහින් දන්සලුත් කාලෙමු කියලාත් කිව්වා. වැඩිය කතා කළේ නැහැ. මට පරක්කු වුණා මම යනවා කියලා ෆෝන් එක තිබ්බා. ඒ දවසේ දවල් වෙනකම් මට ආපසු කතා කළේ නැහැ. ඒත් මම හිතුවා එයා අමාරු රාජකාරී වැඩවලනේ ඉන්නේ. ඒක නිසා තමයි කෝල් එකක් ගන්නෙ නැතුව ඇත්තේ කියලා. එදා දහවල් පොඩි අයියා බැඳපු අක්කා මට කලබලෙන් වගේ කෝල් එකක් අරන් කිව්වා ළඟ ඉන්න මිස් කෙනෙකුට ෆෝන් එක දෙන්න කියලා. මම මිස් කෙනෙකුට ෆෝන් එක දුන්නා. ඒ මිස් කිව්වා මහත්තයට පොඩි කරදරයක් රෝහල්ගත කළා කියලා. මම හිතුවා කකුලක හරි ඩැමේජ් එකක් වෙලා වෙන්න ඇති කියලා. ඒත් හවස් වන විට තමයි මම මේ සිද්ධිය දැනගත්තේ. අනේ මම මේ දරුවට තාත්තා කෙනෙක් කොහෙන් ගෙනත් දෙන්නද? තව දවස් 3කින් නිවාඩුවට ගෙදර එනවා කියලානේ මට කිව්වේ. මෙහෙම එනවා කියලා මට කිව්වේ නැහනේ. මම මේ දුක කොහොමද දරාගෙන ඉන්නේ? සැරයන් තුසිත වර්ණ මහතාගේ පියාද මීට වසර කිහිපයකට පෙර මියගොස් සති අතර සහෝදර සහෝදරයන් සිව් දෙනෙකුගෙන් යුත් පවුලක බාල සහෝදරයා වූයේ ඔහුය.